වෙනද වගේම මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් මට අද තියෙනවා පාර්සල් 3ක් අන්පැක් කරන්න. මේ එකපාර ආපුවා නෙමෙයි. දවසින් දවස ආපුවා. මොකද මට chicken pox හැදිලා මං ගෙදරට වෙලා හිටියා සතියකුත් දවස් 3ක් වගේ. ඊට පස්සේ ඔක්කොම වෙලා තිබේ මං වැඩ කරන කම්පැනි එකට. ඉතින් මම ඔක්කොම එකතු වෙනකන් ඉඳලා තමයි අන්පැක් කරන්න පටන් ගත්තේ. මොකද chicken pox හැදිලා තියෙනකොට වීඩියෝ කරොත් ඔයාලා විතරක් නෙමෙයි මමත් බය වෙනවා. ඒක නිසා පටන් ගමු. අන්පැකින් වීඩියෝ එක. පොඩි එකක් තියෙනවා. බර එකක් තියෙනවා. බර නැති එකක් තියෙනවා. පොඩි එකකින් ඉඳන් පටන් ගමු. පාර්සල් 3ක් තියෙන නිසා මට මතක නෑ මොනවද ඕඩර් කරේ කියලා. ඒක නිසා මම ආස එකක් තියෙන්නේ. මේ සමය එකට මම ඕඩර් කරේ වින්ටර් එක ඉවර වෙලා වින්ටර් එක නැද තාම යන්නේ. එනනම් මම සමය එකට ගවුම් දෙකක් ඕඩර් කරා. බලමු. මේ මම හිතනවා මේ මට ලස්සනට තියෙයි කියලා. කැට උනත් කරන්න දෙයක් නැහැ අඳින්න. මේ කවුරුත් මහා පටියක් තියෙනවා. මෙහි මාව ඉතින් කවුරුත් බලන්නේ නැහැ. පටිය වෙනම තිබ්බේ. අනේ ඒක ලොකුම ලොකුයි. මීඩියම් දැම්මේ. මීඩියම් නෙමෙයි ස්මෝල්. මං හිතන්නේ මං ස්මෝල් තමයි දැම්මේ. එන කඩි. වැඩක් නෑ ගැන කතා කරලා. So disappointed අරුන්ක් වැඩක් නෑ. ස්මෝල් අනේ මං දැම්මේ. මං හිතන්නේ මෙතින් ස්මෝල් තමයි දැම්මේ. ස්මෝල් දාලා ස්මෝල් දාලා ඉතින් මෙහෙමනම් අඳින්න තියෙන්නේ ඉතින් ඩබල් එක්ස් එක්ස්ට්‍රා ස්මෝල් තමයි. මේකත් ස්මෝල් දැම්මේ අහන්න දෙයක් නැහැ. මේකත් එහෙම තමයි. මේක වෙන ඩිසයින් එකකින් දැම්මේ. කොල්ල නම් එවල තියෙනවා මහ ලොකුවට වැඩක් නැහැ. ඒක නම් ඇති වෙයි. ඒක නම් ඒක ඇති. කළු පාට එක ඇති. මම මේ ඇන්තවත් පෙන්වන්නම් උන්නම් ඔයගොල්ලන්ට මේ ඒක ඇති. මේ තියෙන්නේ මගේ ගවුම ලස්සනයි. මේකෙත් පටියක් තියෙනවා. වෙනම පටියක්. සන්ෆ්ලවර් මේ දවස්වල මගේ ආසම මේව එක තමයි සන්ෆ්ලවර්. මෙටීරියල් එක නිකන් මේ කොටන් වගේ. අර මේකේ තියෙනවද නෑ අර මේ ටැග් එක. බලන්නකො ඉතින් එකක ස්මෝල් මෙහෙම එනවා එකක ස්මෝල් මෙහෙම එනවා. කොහොමද ඉතින් කරන්නේ? සයිස් තෝරගන්නේ කොහොමද අපි? මේකේ ටැග් එකකුත් නැද්ද? අනිවාර්යයෙන්. කොයි යන්නේ? මොකුත් නෑ. තියෙන. ස්මෝල්. ලෝ. මේක ස්මෝල් මෙහෙම මේක ස්මෝල් මෙහෙම. මේක ස්මෝල් මෙහෙම මේක මගේ මිස්ටේක් එකක් නෙමෙයි. මෙන්න ලස්සට. හැබැයි ඇඳලා බලන්න කරලකුද දන්නේ. මේ කරට මේ හැටට බලන්න. ඊට පස්සේ ඒ දෙක තමයි ඉතින් ඒ පැකේජ් එකේ තිබ්බ වැඩක් නෑ. එකක් නෑ. බර එක. මේක බරයි. මම හිතන්නේ මේකේ ෂූස් හරි මොනවා හරි තියෙනවා. තියෙනවා. මේක තියෙන ෂූස් දෙක. වින්ටර් ෂූස්. සමයකට ගන්න වින්ටර් එකට ගන්න. ඇතුළ නිකන් ෂූ එකක් නිකන් මේ රිච් ලුක් එකක් තියෙනවා. දාලා බලන්න ඕනේ. 38 ගත්තේ සයිස් නම් හරියට. පස්සේ මේවයි ගණන් මම ඔයගොල්ලන්ට දාන්නම්. සයිඩ් එකකින් දාන්නම්. පස්සේ බාරට තිබිලා තියෙන සපත් දෙක විතර. මේ මොකක්ද? What is this? මේක කිට් එකක්. ඒකත් හින තඩිද මන් දාන්නේ. නෑ. මේ කලිසමක්. මේක අර මේ නෑ ඒක ගානට තියෙනවා. ඔව් මේකත් මේ ස්මෝල් දැම්මේ මං. පස්සේ මේක
බලමු බ්ලවුස් එක. බලන්න ලස්සනයි. අයන් කරන්න ඕනේ. මේක තමයි මම ආසම නැති වැඩි. අයන් කරන්න ඕනේ ඇඳු. මේක කිට් එකේ මේක කලිසම. මැචින් කිට් සමයකට තමයි ඉතින් මේ ඔක්කොම අඳින්න වෙන්නේ. මම වින්ටර් එකට ලස්සන ඇඳුම් අඳින්නේ නැහැ. මොකද ජැකට් එක දාපම ඇඳුමේ ලස්සන යනවනේ. ජැකට් එක ලස්සන ජැකට් ගන්නවා. ඒ නිසා සමයකට තමයි ලස්සන ඇඳුම් අඳින්න පුළුවන්. ලංකාවේ ඉන්නවා වගේ නෙමෙයි. ලංකාවේ නම් ඉතින් කොයි වෙලේ ලස්සන ඇඳුම් අඳන් යන්න පුළුවන්. බලන්න චිකන් පොක්ස් ආවට පස්සේ මගේ මූණේ මේ මෙන්න මෙතන ගෙඩියක් ආවා. මෙන්න මෙහි හරි එකක් තිබ්බා. මේ හරි එකක් තිබ්බා. ඊට පස්සේ මේ නහය ගාව එකක් තිබ්බා. දැන් ඔක්කොම මේකත් කිට් එකක්. කළු බ්ලැක් බලන්න. හැබැයි දාඩිය දානවා. සිල්ක් නේ. ඒක ටැග් එකක් තියෙනවා. ටැග් එක මේකත් ස්මෝල්. ඉතින් බලන්න කොනේ මේ ඔක්කොම ස්මෝල් ඉතින් ගන්න තියෙනවා. මේක හැබැයි චුට්ට උසයි. උස මේ වැඩි. අවුලක් නෑ. බ්ලවුස් එක බලන්න ලස්සන. Oh my god. මේ මෙතන බොත්තමක් තියෙනවා. අර මේ ඕනේ නම් අපිට අර මෙහෙම කරලා එහෙම දාගන්න පුළුවන්. ලස්සනයි. මේ බෝඩර් එකක් තියෙන මේ ලස්සනයි. සමර් එකට අඳින්නේ. දැන් ඔයගොල්ලන්ට ඇඳලා ෂෝට්ස් වීඩියෝස් දාන්න. ඇඳුම් මාර්ක් කරන්න හරි අමාරුයි. කොම්බේ. පස්සේ what is this? This is oh මම මේක මේ ඒකත් කිට් එකක් වගේ. ඔහෝ what is this? මොකද? අනේ මේක කිට් එකක්. අනේ මේක ලස්සන බලන්න. අනේ හරි ලස්සනයි. මේ ගාන්ට තියෙනවා. එකීගේ වැඩන ගණන් ගන්න එපා. මේක ෂේන් එකෙන් ගත්තේ. ඒක තමයි මේ. මේකත් මම හිතන්නේ මේවා ෂේන් එකේ ඒවා. අර දෙක තෙමු එකේ. හරි. ලස්සනයි. කලිසම බලන්නකෝ. මේකේ කලිසම බල. මේ බලන්න මේ කලිසම අර නිකන් අර රැලි වගේ තියෙනවා. මං හිතන්නේ මම මේක කිඩ්ස් එකෙන් ගත්තේ. හරියට මම බලලා කියන්නේ. what is this for? මේ මොකටද? මේකේ මේ බෙල්ට් එකක් තියෙනවා දාන්න පුළුවන්. ලූප් එකක් තියෙනවා මේක දාන්න ගැට ගහන්න. අර සමනල ගැටේ ගහලා අන්දිම තියෙන්නේ ලස්සනයි. ෂේන් එකේ. I am so satisfying with this Shein. This Temu is stupid. Bad review එකක් වෙන්නේ. size එක වැරදි කියන. ඒක small නේද අනේ තින්න මම මතක හිටියේ small. මේක නම් හරි ලස්සන. මං හිතන්නේ මේක මං kids එකෙන් ගත්තේ. kids section එකෙන් තමයි මේක ගත්තේ. ඊළඟ පාර මේ දානකොට kids එකෙන් මම අසම පාට දම් පාට. පස්සේ ඒක දාලා මේ ඔක්කොම ඉතින් සම්මා එක තව මාස 3ක් විතර තියෙනවා ඉතින්. කලින්ම ගෙනල්ලා තියාගන්න ඕනේ. ඒක තියෙන එක ස්ලිපර්ස් දෙකක්. මේවත් ඉතින් සමයකට තමයි. මගේ ගෙනම් පුරිකක් තියෙනවා. ඒ වුණාට තව එකක් දෙන්න. ලස්සන. මේ හරි ලස්සනයි. මේක මේ ෆැබ්‍රික් එකකින් හදලා තියෙන්නේ මේ ටයිප් එකට දාන්න මම ආසයි. මෙන්න එහෙම දාන්න පුළුවන්. මේ බෑග් එක ගැන නම් මම හරිම සතුටුයි. තඩි බොර බෑග් එක හරිම සතුටුයි. තඩි බෑග් එක මොනවද ගන්න තියෙන්නේ? මේක තියෙන සමයකට ගෙනම ජැකට් එකක්. ලෝ ජැකට් මේ සමයකට නෙවෙයි වින්ටර් සෝරි. වචන පැටලෙනවා. තෑගි දෙක. කලර් එක කොහොමද? හරි ලස්සනනේ කලර් එක. ඕහෝ.
sexy lady. Du-du-du-du. Wow, kind of marvelous అయ్యా. ఓహ్! కదా అది නයිස්. මේකත් මම දැන් මේ තෙමු එකෙන් මම හිතන්නේ. දැන් මම වෙන්ටි ජැකට් සෑහෙන ගොඩක් තියෙනවා. ඒ වුණාට ආසාවට දැක්කහම නිකන් අත කසනවා වගේ නිකන් ඒ ඕඩර් කරනකොට ඊෂ් දාන්න බෑ. මොන හරි මේක චිප් රීඩර් එකක්. මේ මම ඒක දැම්මේ අර මේ මගේ මෙතන මේ ගහගෙන යන කැමරාවක් තියෙනවා. මේ ඒක කැම් එකක් මම ගත්තා. ඒකත් මේ ඔන්ලයින් ඕඩර් කරපු එකක්. මේ ඒකට මම චිප් එකක් ගෙනාවට පස්සේ මේ ඒක චිප් එක මේ රීඩ් කරන්න බෑ කියලා මේ චිප් රීඩර් එකක් ගන්න කියලා මේ චිප් එක මෙමරි ෆුල් කියලා වැටෙනවා ඒක කැම් එකට දාපුවාම. ඒ නිසා මම මේක ගත්තා මේ මොකද්ද මේ රීසෙට් කරන්න කියලා. පස්සේ එතකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් මං යන ඒව ඇවිදගෙන යන්නේ එහෙම ලස්සන මේ කැමරා ඇන්ගල් එකකින් කොහොමද පේන්නේ කියලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එකත් එක්ක රැඳිලා හිටපු ඔයගොල්ලන්ට ස්තුතියි. Thank you so much. තව ඕඩර් දෙක තුනක් මම ඕඩර් කරලා තියෙනවා. ඒවා ෂිප් වෙන ගමන් තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් ඒවත් අරගෙන එන්නම්. bye bye good night.